සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයාලට කොහමද? ඔන්න ඉතින් හුඟ කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එක ගේන්නේ. පහුගිය දවස්වල වැඩ ටිකක් වැඩි වුණා. ඉතින් වීඩියෝ දාන එකත් නතර වෙලා තිබුණේ. ඉතින් මම මීට අවුරුදු ගානකට කලින් පවර් ඕන් වෙන්න නැති ලැප්ටොප් විනාඩියෙන් ඕන් කරන විදිහ ගැන වීඩියෝ එකක් කරා. ඔයාලා බලලත් ඇති. ඇත්තටම සතුටුයි ගොඩක් දිනෙක තමන්ගේ ලැප්ටොප් මේ ක්‍රමයට හදාගෙන තිබුණා. ඉතින් යාළුවනේ මම අද ඔයාලට අරගෙන ඉන්නේ ඔයාලට ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඔයාලගේ ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එකේ පාට වෙනස් වෙලාද? උදාහරණයක් විදියට කළු පාට පින්තූර තියෙන තැම්වල කොළ පාටින්ද පෙන්නේ. මේ මගේ ලැප්ටොප් ඩිස්ප්ලේ එකේ එහෙම තමයි පේන්නේ. මේක ලැප්ටොප් ඩිස්ප්ලේ එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. VGA කාඩ් එකේ වෙන්නත් පුළුවන්. ඒ වගේම ඩිස්ප්ලේ රිබන් එක නිසා වෙන්නත් පුළුවන්. මෙහෙම දෙයක් ඔයාලට වුණොත් මුලින්ම කරන්න ඕනි ඔයාගේ ලැප් එක වෙනත් මොනිටර් එකකට සම්බන්ධ කරලා බලන්න ඒ මොනිටරේටත් කලර්ස් අවුල තියෙනවා නම් ඔයාගේ ලැප් එකේ ග්‍රැෆික් කාඩ් එකේ අවුලක් තියෙනවා. මොනිටරෙන් හොඳට කලර්ස් පේනවා නම් ඩිස්ප්ලේ එකේ හෝ රිබන් එකේ දෝෂයක්. මේ ලැප් එකේ ඩිස්ප්ලේ ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. හැමෝටම ඩිස්ප්ලේ දාන්න සල්ලි නැහනේ. ඉතින් ඩිස්ප්ලේ නොදා මේ ප්‍රශ්නෙන් පොඩ්ඩක් ගැලවිලා අපේ වැඩ ටික කරගන්න පුළුවන් මට්ටමට ඩිස්ප්ලේ එක හදාගන්න එක ගැනයි අද වීඩියෝ එක ගේන්නේ. මට අමතකුණා යාළුවනේ මේ හැම දෙයක් කරන්නම කලින් ඔයාලා බලන්න VGA drivers හරියට ඉන්ස්ටෝල් වෙලා තියෙනවද කියලා. VGA software හරියට ඉන්ස්ටෝල් වෙලා තියෙනවද? හරි. මුලින්ම යාළුවනේ ඔයාගේ ලැප් එකේ VGA software එක ඕපන් කරගන්න. ගොඩක් අයට ඇත්තේ Intel HD graphic නේ. ඉතින් ඔන්න මම හරි. මේ වගේ තමයි තියෙන්නේ. ඔයා ඩිස්ප්ලේ සිලෙක්ට් කරන්න. කලර් සෙටින්ග්ස් යන්න. ඔන්න ඔතනින් අපට අවශ්‍ය පරිදි ඩිස්ප්ලේ එකේ පාට වෙනස් කරන්න පුළුවන්. Select color යටතේ red, green, blue color අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ලැප් එකේ රතු ගතිය වැඩි නම් ඔයාට පුළුවන් රතු පාට අඩු කරන්න. ඒ වගේම අනිත් පාටත් වෙනස් කරලා වැඩ කරගෙන යන්න පුළුවන් මට්ටමට ඩිස්ප්ලේ එක සකස් කරගන්න. අන්තිමේදී ඔයාට අවශ්‍ය ප්‍රමාණයට colors balance කරලා යට තියෙන apply button එක ඔබලා save කරගන්න. ඉතින් යාළුවනේ මේක ස්ථීර විසඳුමක් නෙමෙයි. ඔයාගේ ලැප් එකේ දෝෂය හදාගන්නකම් తాවකාලික විසඳුමක් විතරයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.